ඔයාලට පේන්නේ නැති මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ මොකක්ද කියලා. මේ මහනුවර මහරෝහල. දැන් අපි අපේ channel එකේ නිතරම කියනවානේ හදිසි අවශ්‍යතාව අරමුදලක් හදාගන්න කියලා. හදිසිය මොන හරි රෝහල් ගත වීමක් වුණොත් ඔයාලට ලැබෙන ආදායම් මාර්ග බිස්නස්යක් කරන කෙනෙක් නම් සමහර නැති වෙන්න පුළුවන් ටික දවසකට. රැකියාවක් කරන කෙනෙක් නම් ඒත් පොඩි හිරවීම වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් හදිසි අවශ්‍යතාව අරමුදලක් හදාගන්න. හදිසි අවශ්‍යතාව අරමුදලක් හදාගන්න කියලා කියන්නේ ඔයාලට ලැබෙන ආදායමෙන් 105ක් වෙන් කරන්න හැම මාසෙම දල වශයෙන් 105ක් හෝ 10ක් වෙන් කරගෙන වෙනම ගිණුමකට දාගන්න. ඒකේ ATM cards නැති ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න බැරි ගිණුමකට දාගන්න. දාලා සාමාන්‍යයෙන් ඔයාලට monthly යන expenses ටික අපි විටින් විට කියනවානේ මේ channel එකේ ඒ ටික මොනිටර් කරන්න කියලා පොතක හරි Excel එකේ හරි phone එකේ app එකේ හරි දාගන්න කියලා. අන්න ඉතින් එක මාසෙ ගණන වියදම දල වශයෙන් අපි ගමු ලක්ෂයක් කියලා මාසෙ ගණන වියදම. ඒක 3 month වලට ලක්ෂ 3ක්. ඒ වගේ බජට් එකක් arrange කරගන්න. එතකොට හදිසි අවශ්‍යතාව අරමුදලේ මේ වගේ අවස්ථාවක යන වියදම්, ගෙදර දොර යන වියදම් ටික අපිට කවර් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා කියන්නේ හදිසි අවශ්‍යතාව අරමුදලක් හදාගන්න කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ජය වේවා.